හලෝ යාළුවනේ අම්මා අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අලුත් YouTube channel එකක් හදන්න කියලා. බස් let's get into it. මුලින්ම YouTube app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන U කියන එකට යන්න. U කියන එකට ගිහිල්ලා switch account තියෙන switch account එක. ඊට පස්සේ මෙතන යනවා plus icon එක. එතන වගේ email ටික පෙන්නයි. එතන උඩ තියෙන plus icon එක. ඒක ඔබලා අලුත් email එකක් හදාගන්න පුළුවන්. මෙතන මේ create account කියලා තියෙන අන්නේ create account කියන එක ඔබලා my personal use කියලා next දෙන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඔයගේ ඇත්ත නම මේකට දෙන්න. ඇත්ත නම දීලා මම නම්බර නම මෙතන දැන් දාන්නේ. ඊට පස්සේ next කියලා දෙන්න. next කියලා දුන්නාම ඔයගේ birthday එක දාන්න දෙනවා. birthday එකයි gender එකයි. මේව හරියට දාන්න මේ බොරුව දාන්න එපා. හරි ඒක දාලා මෙතන ඔයාලට filter කරලා දෙනවා email address දෙකක්. එකකින් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. නැත්නම් යට තියෙන මේකෙන් customize කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන password එක දෙන්න දෙනවා. password එක දෙද්දී ඔයා හරි password එක දෙන්න ඕනේ. මොකද මේ පස්සේ මේක ඕන වෙනවා. මේක කොහේ හරි save කරලා හරි තියාගන්න. ඊට පස්සේ more option දෙන්න. ඊට පස්සේ send me association කියන ටික් එක දාලා I agree දෙන්න. ඔයාලා හරියට email එක හදලා ඉතින් අපි යමු දැන් මේ YouTube channel එක හදන්න. ඊට පස්සේ ඔයාලා මෙහෙම අලුත් account එකකට එයි. ආවේ නැත්නම් ඔයාලා YouTube එක open කරලා මේක හදාගන්න. ඊට පස්සේ create channel කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට profile picture දාන්න පුළුවන්. නම වෙනස් කරන්න ඕනේ වෙනස් කරන්න පුළුවන්. handling නැද්ද? ඉතින් profile picture එක දාලා යටින් හදාගත්ත නම දාලා මේ ඊට පස්සේ යටින් handling එක දීලා create channel කියලා account එක create කරගන්න දෙන්න. ඔයාලා දැන් YouTube channel හදලා ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේකට keyword දාගන්න. ඊට පස්සේ Google account එක open කරන්න ඕනේ. Google account එක open කරගෙන www.youtubestudio.com කියලා search කරගන්න. ඊට පස්සේ එතන උඩ තියෙන ඉරි තුන ටච් කරලා යටටම ගිහිල්ලා desktop site කියලා දානවා. ඒක ටික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් YouTube studio එකට යන්න ඒක continue කරන්න. ඊට setting වලට ගිහිල්ලා channel කියන එකට ගිහිල්ලා fusion limit කියලා තියෙනවා. phone number verify කරන්න. phone number එක verify කරන්න ඕනේ කියනවා. ඔයාලගේ වැඩ කරන phone number එක දීලා dial number එක නම් හොඳයි. dial number එක තමයි verify වෙන්නේ. ඒක දීලා verify කරන්න ඕනේ. ඊට පස්සේ ආපහු setting ගිහිල්ලා upload default කියන එක දෙන්න. ඊට පස්සේ basic info තියෙනවා. මේකේ title එක ඔයගේ දාන වීඩියෝ ගන්න title එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන description එක තියෙනවා. description එක ඔයාලට කැමති විදිහකට කියන්නේ දාන වීඩියෝ ගන්නවා ඒක හදලා කැමති විදිහකට ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතන මෙතන unlisted කියලා තියෙනවා. visibility unlisted කියන්නේ ඔයාලට ඕනම් public දාන්න පුළුවන් private දාන්න පුළුවන්. කියන්නේ හැමෝටම පේන්න දාන්නත් පුළුවන් නැතුව දාන්නත් පුළුවන්. unlist දාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනලාට ඒක හදලා මේ public දෙන්නා නම් ඇති. ඊට මෙතන text තියෙනවා. ඒ වගේ තමයි search එකේ හරියට බලලා දාන්න කියනවා. දාන වීඩියෝ ගන්නවා ඒක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන advanced setting ගිහිල්ලා මෙතන තියෙනවා license category එක language එක select කරන්න තියෙනවා. මේක සිංහලෙන් වීඩියෝ කරනවා නම් ඒක දාන්න අවශ්‍යම නැහැ වනම්. ඊට පස්සේ මෙතන comment on off කරන්න පුළුවන් අපිට. කියන්නේ ඔයාලගේ වීඩියෝ බලන කට්ටිය comment දාන්න ඕනද off කරන්න ඕනද කියලා ඔයාලට දාන්න පුළුවන් එක. ඒක මම කියන්නේ off කරන්න ඕනේ on කරලා තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා mode එක. මේකත් normally basic කියන එක දාන්න නම් දෙන්න එපා. දැන් මෙතන උඩ category කියන එක කියනවා තියෙනවා. කරන වීඩියෝ ගන්නවා ඒ category වෙන් කරලා දාලා category එතන දාන්න. ඊට පස්සේ මෙතන channel කියන එක ගිහලා ඔයාගේ ඉන්න රට දාන්න. ඉන්නේ මොන රටේද? ඔයාලා පුළුවන් නම් මෙතන keyword add කරද්දී අනිවාර්යෙන්ම ඔයාගේ channel එකේ නම දාන්න. මෙතන නම දාලා ඔයා කරන වීඩියෝ ගන්නවා අදාළ keyword ටික දාන්න එතෙන්ද. keyword එකට 500ක් අපිට දාන්න පුළුවන්. 500න් පුළුවන් නම් 500ම දාන්න. සමහරවිට 500 දාන්න බැරි වෙයි. පුළුවන් තරම් keyword දාන්න. මොකද ඒ වගේ තමයි channel එක උඩට එන්නේ. කියන්නේ අපි වීඩියෝ එකක් search කරද්දී මේ වීඩියෝ එකට අදාළ keyword එක තියෙනවා නම් අපි වීඩියෝ උඩට කරලා පෙන්නන්නේ keyword වල. ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. මෙතන ඊට පස්සේ advanced setting යන්න. advanced setting ගිහිල්ලා මේකේ තියෙනවා මෙයාට ටික් එක දාන්න. කියන්නේ මේක වහදන්නේ පොඩි ළමයින්ට බලන්නද ලොකු කට්ටියට බලන්නද අදාළ වේද මේ තියෙන ටික් එක දාලා බලලා මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. channel එක කොට දුරට හදලා ඉවරයි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ keyword දාලා keyword ඔක්කොම දාලා ඉවර වුණාට පස්සේ මෙතන මේ save කියලා තියෙන ටික් එක දාන්න තියෙන්නේ. ඊට පස්සේ කොහොම save වෙනවා. ඊට පස්සේ දැන් ඔයාගේ channel එක හදලා ඉවරයි. දැන් සම්පූර්ණයෙන් ඔයාගේ channel එක හදලා ඉවරයි. දැන් අපිට මේ channel එකේ වීඩියෝ දාන්න තමයි තියෙන්නේ.
හැබැයි වීඩියෝ channel එක හදපු ගමන් අපි දාන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් channel එක හදපු ගමන් වීඩියෝ දාන්න යන්නේ නැහැ. දැන් කරන වීඩියෝ කැටගරි එකට අනුව ඒ අදාළ කැටගරි එක සම්බන්ධයෙන් වීඩියෝ දවස් 2ක් 3ක්වත් බලන්න ඕනේ. කියන්නේ YouTube අපි දැන් අලුත් හින්දා තමයි අපි ගැන හරි විස්තරයි YouTube ඇල්ගොරිතම් එකේ නෑ. ඒ හින්දා අපි කරන්න යන කැටගරි එකට අනුව අදාළ වීඩියෝ දවස් 3ක් විතර බලලා ඊට පස්සේ තමයි channel එකට අපි අලුතින් වීඩියෝ දාන්න ඕනේ. ඉතින් දැන් දැලා සම්පූර්ණයෙන් channel එක හදලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක හොදේ නම් subscribe කරලා එකතු වෙන්න.